ඉදිරියේදී NTS එකට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ට දැන ගැනීමට අවශ්‍ය වෙන කරුණක් තමයි යුනිෆෝම් එක මොන වගේ දෙයක් වෙනස් වෙන්නේ මොන කරුණු මතද කියන එක. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරනවා නර්සින් යුනිෆෝම් එකේ වෙනස්කම් පිළිබඳව. හෙදියකගේ යුනිෆෝම් එකේ වෙනස්කම් සිදු වෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන හෙද වෘත්තිය තුලදී ඔහුට හෝ ඇයට ලැබෙන තනතුර මත. නර්සින් ස්ටුඩන්ට් කෙනෙක් ලෙස NTS එකට සම්බන්ධ වුණාට පස්සේ ඔබගේ අධ්‍යයන වර්ෂය අනුව නර්සින් යුනිෆෝම් එක වෙනස් වෙනවා. ඉතින් ඔබට අධ්‍යයන වර්ෂ 3ක් යටතේ ඉගෙනීම් කටයුතු සිදු කරනවා. එහිදී ෆස්ට් ඉයර් එකේදී ගැහැණු දරුවන්ට ස්ක්‍රීන් එකේ පේන විදිහට සුදු ගවුමක් අඳින්න තියෙන. ඒ දණහිසෙන් පහළට වෙනකන් තියෙන්න ඕන. ඉදිරිපස සාක්කු දෙකක් තියෙනවා. සුදු පාට නර්සින් ෂූස් සහ සොක්ස් පළඳින්න අවශ්‍ය වෙනවා. නර්සින් යුනිෆෝම් එකට රූප සටහනේ පේන විදිහට කොණ්ඩේ දාන්න අවශ්‍ය වෙනවා. නර්සින් හෙයාර් ස්ටයිල් පිළිබඳ නර්ස් කෙනෙක් නිවැරදිව කොණ්ඩේ සකසන ආකාරය පිළිබඳ ඉදිරි වීඩියෝ එකකදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ෆස්ට් ඉයර් එකේදී පිරිමි දරුවන්ට සුදු දිග කලිසම සහ අත්කොට සුදු ෂර්ට් එක යට කරලා අඳින්න තියෙන්නේ. මේ පාසල් යුනිෆෝම් එකට සමාන වෙනවා. පළමු වසර අවසානයේදී එක්සෑම් එකක් තියෙනවා. මේ එක්සෑම් එක සමත් වෙන දරුවන්ට කැපින් සෙරමනි එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. නර්සින් වලට සම්බන්ධ වෙන දරුවන්ගේ හීනයක් තමයි මේ කැපින් සෙරමනි එක. මෙහිදී ඔබට නර්ස් කෙනෙක්ට අඳින්න තියෙන සම්මත යුනිෆෝම් එක ඇඳීමට අවස්ථාව ලැබෙනවා. සෙකන්ඩ් ඉයර් එකේදී ගැහැණු දරුවන්ට රෙඩ් බෙල්ට් එක සහිත සම්මත නර්සින් යුනිෆෝම් එකද පිරිමි දරුවන්ට ෆස්ට් ඉයර් එකේදී ඇඳපු යුනිෆෝම් එකට සුදු දිග කෝට් එක පැළඳීමට අවස්ථාව ලැබෙනවා. තර්ඩ් ඉයර් එකේදී ඒ කියන්නේ NTS එකේ අවසාන වසරේදී ගැහැණු දරුවන්ට බ්ලූ බෙල්ට් එක සහිත යුනිෆෝම් එක ලැබෙනවා. පිරිමි දරුවන්ගේ යුනිෆෝම් එකේ වෙනස්කමක් සිදු වෙන්නේ නැහැ. නර්සින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අධ්‍යයන වර්ෂ 3 අවසන් වුණාට පස්සේ රජයේ රෝහල්වල පවතින පුරප්පාඩු මත රජය විසින් නර්සින් ගැසට් එක නිකුත් කරනවා. බඳවා ගැනීමේ ගැසට් එක නිකුත් කරනවා. මේ ගැසට් එකට අනුව බඳවා ගත්තට පස්සේ ඔබට සම්මත නර්සින් යුනිෆෝම් එක අඳින්න හැකියාව ලැබෙනවා. මීට අමතරව නර්සස්ලාගේ විවිධ යුනිෆෝම් වර්ග තියෙනවා. සේවා කාලයත් ඒ වගේම අධ්‍යාපන මට්ටමත් වැඩි වීමත් සමග ඔබට අවස්ථාව තියෙන නර්සින් සිස්ටර් කෙනෙක් වෙන්න. ස්ක්‍රීන් එකේ දැක්වෙන විදිහට දණහිසෙන් පහළට වෙන තෙක් සුදු බෙල්ට් එක සහිත සුදු ගවුමක්ද තුන් කොන් පිහිටනසේ විශාල කැප් එකක්ද නර්සින් සිස්ටර්ස්ලාට පළඳින්න අවශ්‍ය වෙනවා. නර්සින් ඔෆිසර්ස්ලාට වගේම තමයි සුදු පාට ෂූස් සොක්ස් තමයි දාන්න අවශ්‍ය වෙන්නේ. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියෙක් වුණාට පස්සේ ඒ කියන්නේ මේට්‍රන් කෙනෙක් වුණාට පස්සේ නර්සින් සිස්ටර්ලාගේ ගවුමට හා සමාන ගවුමක් තමයි තියෙන්නේ. එහිදී පැහැය වෙනස් වෙනවා. තද නිල් පැහැති ගවුමක් තමයි මෙහිදී අඳින්න සිද්ධ වෙන්නේ. කළු පාට සපත්තු වලට සුදු මේස් පළඳින්න අවශ්‍ය වෙනවා. කැප් එකේ වෙනස්කමක් සිදු වෙන්නේ නැහැ. නර්සින් සිස්ටර්ස්ලාගේ වගේම තමයි කැප් එක තියෙන්නේ. මීට අමතරව ෆීමේල් නර්සස්ලාට මැටර්නිටි පීරියඩ් එකේ විශේෂ යුනිෆෝම් එකක් තියෙනවා. ඔබ දැකලා ඇති තියටර් වල ICU වල වැඩ කරන නර්සස්ලා තද කොළ පැහැති යුනිෆෝම් එකක් අඳිනවා. මේ ස්ක්‍රබ් නර්සස්ලාගේ යුනිෆෝම් එක තද කොළ පාටින් දිග කලිසමද අත්කොට වී සහිත සාක්කු දෙක ඉදිරිපස පිහිටනසේ බ්ලවුස් එකක් තියෙනවා. ස්ක්‍රබ් නර්ස් කිට් එක අඳින්න අවස්ථාව ලැබෙන්නේ තියටර් වල සහ ICU වල වැඩ කරන නර්සස්ලාට. මෙහිදී මේල් ෆීමේල් නර්සස්ලා කියලා යුනිෆෝම් එකේ වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ. අද වීඩියෝ එකේදී කතා කරේ ස්ටුඩන්ට් නර්සස්ලාගේ යුනිෆෝම් එක. ඒ වගේම ඔබ නර්ස් කෙනෙක් ලෙස වෘත්තියට සම්බන්ධ වුණාට පස්සේ කොහොමද යුනිෆෝම් එකේ වෙනස්කම් සිද්ධ වෙන්නේ? ඒ වගේම තනතුරු ඉහළට යාමත් සමග නර්සින් යුනිෆෝම් එකේ සිදුවන වෙනස්කම් පිළිබඳ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔබට නර්සින්, මිඩ්වයිෆරි, ඒ වගේම පැරාමෙඩිකල් සම්බන්ධව කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.